මුදල් කාරක සභාවට මේ කතාව කිව්වේ නෑ. ඒ නිසා මුදල් කාරක සභාව මේ සම්බන්ධයෙන් අනුමැතියක් දීලා නෑ. අද මේ වෙන දෙයක් කතා කරනවා. මේ පාර්ලිමේන්තුවට ගේන්න කලින් මුදල් කාරක සභාවේ අනුමැතිය ගන්න ඕනේ බව ඔබතුමා අපි ඔක්කොම දන්නවා. මේ වෙන කතාවක් කියන්නේ. මේ දැන් කියනවා 36ට අඩු කරන්න නැල්ලු. 60ට තියාගන්නවලු. ඒ කියන්නේ ඔබතුමාලා අත් වශයෙන්ම ප්‍රජාතන්ත්‍රය අපි මුදල් කාරක සභාව නෙමෙයි මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා තමයි මේක ඉදිරිපත් කරන්නේ. අපි මේ සඳහා අපි පාර්ලිමේන්තුවේ අනුමැතිය බලාපොරොත්තු වෙනවා. මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තමයි ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව යනවා නම් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සම්මත වෙච්ච දේ තමයි ගේන්න ඕනේ. දැන් සම්මත වෙලා මම අද ඉදිරිපත් කරපු දේ නෙමෙයි මෙතුමා ඉදිරිපත් කරන්නේ. ඒ නිසා පොඩකින. ඒ නිසා ඔබතුමාට අයිතිය තියෙනවා ඕනම් ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කරන්න. අපි මේ කියන කාරණේ පාර්ලිමේන්තුවේ සම්මතයට තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඔව්. ගරු හර්ෂ දිනපන්තුමා. දැන් ඔබතුමා මේක අඩු ඔබතුමාට කරන්න එක දෙයක් තියෙනවා. ඒ දේ තමයි පාර්ලිමේන්තුවේ ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කරන මේක කරන්න පුළුවන්. හැබැයි සස්පෙන්ඩ් නොකර මේක කරන්න බෑ. කරන්න බෑ. Speaker, there is no such standing order in this parliament. There's no such standing order saying that the Public Finance Committee has to approve any motion coming to the parliament. There is no such standing order saying that the Public Finance Committee has to approve. Public Finance Committee can make recommendations. The chairman of the committee can very well make recommendations, but there is no requirement of approval. The parliament is the body with public finance control. Parliament will approve. If the parliament approves, it will go forward. The honorable මේ ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති ප්‍රජාතන්ත්‍රවාද විරෝධී කතාවක් මෙතුමිය කිව්වා. එතුමිය කියන්නේ මුදල් කොමිටිය අත්‍යවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් ඒකයි කියන්නේ. එහෙමනම් මුදල් කොමිටිය ඉවත් කරන්න. මුදල් කොමිටිය ඉවත් කරන්න. අපි සම්ප්‍රදාය පාර්ලිමේන්තුව වැඩ කරන්නේ සම්ප්‍රදාය මත. මේක පොඩකින්නකෝ පාර්ලිමේන්තුව වැඩ කරන්නේ සම්ප්‍රදාය මත. සම්ප්‍රදාය තමයි මේක බ්‍රිටිෂ් පාර්ලිමේන්තු එකෙන් ආපු දෙයක්. මුදල් කමිටුවේ සම්මත වෙලා තමයි මෙතනට ගේන්නේ. මීට කලින් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ එහෙම වුණාම ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කරලා ඒගොල්ලෝ සම්මත කරා. එහෙම කරනවා නම් කරන්න. හැබැයි මේ කියපු කතාව සම්පූර්ණයෙන්ම වැරදි. හරි එහෙමනම් මේ කොමිටි වහන්න. පාර්ලිමේන්තුවේ මොන කෙහෙල් මල්ටද කොමිටි තියෙන්නේ? මොන කෙහෙල් මල්ටද කොමිටි තියෙන්නේ? එන කොමිටිය point of order. The chairman is misrepresenting what I'm saying, Honorable Speaker. I'm not saying that the Public Finance Committee has nothing to do in the Parliament. Any committee in the Parliament can make recommendations. But the approval, the power to approve lies with the Parliament. The committees cannot approve or disapprove anything that comes into those committees. And there is no standing order. I will challenge Honorable Members Harsha De Silva on this. There is no standing order supporting his notion. And our Parliament, Honorable Speaker, should not know the standing order.